ගම ගෙදරට ආ තාරාවිය. එක්තරා පිටිසර ගමක ගම ජෝඩුවක් ජීවත් වුණා. මේ ගම ජෝඩුවට හැමදේම අඩු නැතුව තිබුණත් ඔවුන්ට දරුවන් හිටියේ නැහැ. මේ නිසා ගම ජෝඩුව නිතරම පිනට දහමට ලැබි වුණා. මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ළඟ තියෙන දේවල්. ඊරිසියාව වෛරය තියන අය බෙදන්නේ ඊරිසියාව වෛරය. ඒ වගේම තමයි අපේ මහත්තයා. කරුණාව, දයාව, මෛත්‍රිය තියන අය බෙදන්නේත් කරුණාව, දයාව, මෛත්‍රියම තමයි. හොඳයි. අපි මේ වෙනකොට බෙදලා තියෙන්නේ මොනවද හාමිනේ? අපි දෙන්නගේ හිත්වල කවදාවත් නරක සිතුවිලි තිබුණේ නෑනේ අපේ මහත්තයා. අපි හැමදාමත් බෙදුවේ යහපත් දේම තමයි. මෙච්චර හොඳ දේවල් කරන අපිට දරු මල්ලෙක් නැතිව ගිය හැටි ඒ ගැන කල්පනා වෙනකොට මගේ හිතට වාවන්නේ නෑ හාමිනේ. මම එහෙනම් කඩමණ්ඩියට ගොහින් ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික අරගෙන එන්නම් හාමිනේ. දරුමල්ලෝ ගැන හිතා හිත දුකින් පුරව ගන්නේ නැතුව යන ගමනක් සතුටින් එළියට බහලා යන්න අපේ මහත්තයා. ඔන්න ඉතින් කඩමණ්ඩියට යන්න හිතාන ගමරාල ගෙයින් එළියට බැස්සා. අපේ මහත්තයා කියන්න වගේ අපිට දරුවෙක් හිටියනම් මේ ගෙදර මේ පාළු ගතිය මැකිලා යනවනේ. එහෙම වුණා නම් අපි කොච්චර වාසනාවන්තද. අනේ අපිට ලස්සන පුංචි දරුවෙක් හිටියනම් කොච්චර හොඳද. ගමරාල කඩමණ්ඩියට ගිහින් එන අතරමඟදී හරි අපූරු දෙයක් සිදු වුණා. ලස්සන සුදු තාරාවයක් පාර හරහා යනවා දුටුවා. මෙච්චර පින්දහම් කටයුතු වල යෙදෙන මට ඇයි මේ තාරාවියව ගෙදර අල්ලගෙන යන්න හිතෙන්නේ? මොන පෞකාර සිතුවිල්ලක්ද මේ මගේ හිතේ උපදින්නේ? තාරාවි තාරාවි සුදු පාටයි තාරාවි ඇවිදින හැටි දැක්කම ආසයි මට තාරාවි අල්ලන්න හිතුවත් හිතවද දෙයි තාරාවි එන්න යන්න මත්තෙන්ක අපේ ගෙදර තාරාවි 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 සුදු පාටයි තාරාවි ඇවිදින හැටි දැක්කම ආසයි මට තාරාවි අල්ලන්න තාරාවියත් හරහට වඩාගෙන ගෙට ගොඩ වුණු ගමරාල දුටු ගමහාමිනේ පුදුම වුණා. ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රාව චූටි බබා. ඔය මොකද අපේ මහත්තයා කවදාවත් නැතුව තාරාවියක් අරගෙන ආවේ? මෙතෙක් කල් ඔහෙට තිබුණු සත්ව කරුණාව අහවර වුණාද? අපි මේ තාරාවියව කූඩුවක දාලා ඇති කරමු හාමිනේ. අපිට දරුවොත් නැති එකේ ඒක හොඳයිනේ. සතෙක්ව කූඩු කරලා හිර කරලා මොන රස වුජුන් දුන්නත් මොකටද අපේ මහත්තයා? මට නම් බෑ ඔය පව්කාර කම්බලට හවුල් වෙන්න. ගමහාමිනේගේ ඒ කතාව අහපු ගමරාලට අවබෝධ වුණා සතුන්ව කූඩු කරලා හිර කරලා ඇති කරන්න හොඳ නැහැ කියලා. ගමරාල තීරණය කළා තාරාවිය නිදහස් කරලා යවන්න. අනේ තාරාවිය මට සමාවෙන්න. ඔයාව මං හිටපු තැනටම ගිහින් දාන්නම්. ගමරාල තාරාවිය හිටපු තැනටම ගිහින් දැම්මා. ගමරාල ගෙදර ඇවිත් සුපුරුදු ලෙස වත්තපිටියේ වැඩවල නිරත වුණා.
අපේ මහත්තයා හරි වැඩේනේ. හනිකට ඇවිත් බලන්නකෝ වෙලා තියෙන දේ. අරමක් වෙලා දහාමිනේ. හාස්කමක් සිද්ධ වෙලා වගේනේ ඔහේ බෙරිහන් දෙන්නේ. හාස්කමක් නෙමේ දර වෙලා තියෙන්නේ. ඔහේ ගිහින් දාපු තාරාවිය ආයෙත් අපේ ගෙදර ඇවිත්. ඇත්තනේ නම් මොන පුදුමයක්ද මේ? අපි මේ සතාට දරුවෙකුට වගේ සලකමු අපේ මහත්තයා. ඔව් හාමිනේ, අපිට දරුවෝ නැති එකේ අපි මේ සතාට ආදරයෙන් සලකමු. ඒත් එක්කම හරි පුදුම දෙයක් සිද්ධ වුණා. ගම හාමිනේ ගමරාලයි බලාගෙන ඉද්දිම තාරාවියගේ පිහාටු හැලිලා ලස්සන ගෑනු ළමයෙක් බවට පත් වුණා. කෝ එන්න චූටි දුව එන්න වඩා ගන්න. ගම හාමිනේ දුවලා ගිහින් පුංචි ගෑනු ළමයව ආදරෙන් වඩා ගත්තා. ආමිනේට දැන් පුංචි ලස්සන දුවෙකුත් ඉන්නේ. යහපත් සිතුවිලි වලින් සිත පුරවා ගන්න අයට සතුට ගෙනෙන බොහෝ දේ ජීවිතයට එකතු වෙනවා. ඒ නිසාම අපි යහපත් සිතුවිලි වලින් සිත පුරවා ගනිමු. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. ආයෙමත් ලස්සන කතාවකින් අපි හමු වෙමු.